අද කතා කරන්නේ මෙන්න මේ පොත් එක ගැන. මේකේ කොටස් දෙකක් තියෙනවා. කුමුදුගේ කතාව කොළඹ මතක 1 සහ 2. මේකේ රයිටර් කුමුදු කුමාරසිංහ යාගේ ජීවිත කතාව තමයි මේකේ තියෙන්නේ. හැබැයි මේක මේ හරිම අව්‍යාජව ලියවිලා තියෙන ජීවිත කතාවක්. ඔටෝබයෝග්‍රැෆි එකක් කියලා කියන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් ඔටෝබයෝග්‍රැෆි එකක් කිව්වහම ඒකේ හැම වෙලෙම තියෙන්නේ එයාගේ හොඳ යහපත් දේවල් විතරයිනේ. හැබැයි මේක එහෙම නෑ. මේක හරිම විවෘතව, හරිම අව්‍යාජව අමුවෙන්ම කියලා තියෙනවා. හංගලා නෑ කිසි දෙයක් කියලා මම හිතනවා. අදම මේකේ මේ කුමුදු උත්සාහ කරලා තියෙන එයා ගැන කියනවටත් වඩා එයාගේ අම්මා ගැන කියන්න. එයා එක කියලා තියෙනවා. එයාට ඕන වෙලා තියෙනවා එයාගේ අම්මව ලෝකෙට එලි කරන්න. මොකද අම්මා ලොකු දුෂ්කර කාලයක් තමයි ගත කරලා තියෙන්නේ. ගෑල්මේ පස්සේනේ ඉඳලා තියෙනවා. එයාගේ ෆැමිලි එකේ ගෑල් ළමයි. තාත්තත් නැතුව ඉතින් මේ දෙමට ගොඩ 89 වත්තේ අම්මා මේ ගෑල්මේ පස්සේනාව තාත්තා කෙනෙකුත් නැතුව හදාගන්න කරපු අරගලය ගැන ලෝකෙට එළිදරව් කරන්න ඇයට උවමනා වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන තමයි යා ගොඩක් කතා කරන්නේ. යාලව ලස්සනට ජීවත් කරවන්න අම්මා උත්සාහ කරලා තියෙනවා. ඒ වත්තේ වුණත් ඒ ගෑල්මේ පස්සේන හුඟක් ලස්සනට ඇඳලා ලස්සනට ජීවත් වෙලා තියෙනවා. ඒ ගැන අය හුඟක් කතා කරනවා. ඉතින් මේ පොතේ කතා කරනවා මේ වතු ආශ්‍රිත ජීවිතවල දුෂ්කරතාවය කොච්චර දුෂ්කරද කියන එක. ඉතින් ඒ කියන්නේ දැන් අපිට නම් සාමාන්‍යයෙන් නාගන්න ඕනම බාත්රූම් එකට ගිහලා නාගන්න තියෙන්නේ. හැබැයි මේ වතු වල මිනිස්සුන්ට එහෙම නැහැ. නාගන්න එක ලොකු ටාස්ක් එකක්, දුෂ්කර කාර්යයක්. පොළෙම ඉන්න ඕනේ, බාල්දි පුරව ගන්න ඕනේ, ආයෙ සබන් ගන්නකොට ඉඩ දෙන්න ඕනේ, ඊට පස්සේ සබන් ගාලා ආයෙ තව වෙලාවක් ඉන්න ඕනේ. වොෂ්රූම් එකට යන එකත් හරිම ලොකු ටාස්ක් එකක් විදිහට තමයි මේ මිනිස්සු ගත කරලා තියෙන්නේ. ඉතින් මෙයා කතා කරනවා ඒ වත්තෙන් එළියට යන දඟලපු හැටි, එයා වේදිකාවට ගියපු හැටි, මෙයා කොහොමද මෙයා වේදිකා නාට්‍ය නිලියක් හොඳම වේදිකා නාට්‍ය නිලියට හිමි සම්මාන පවා අරගෙන තියෙනවා. ඉතින් එයා ඒ වෙනකන් කොහොමද ගියේ, ඒ වත්තෙන් එළියට ආවේ කොහොමද කියන එක එයා මේකේ කතා කරනවා. යුද්ධ බය අවුරුදු 30 ගානක යුද්ධයේ බය දැනි ජීවත් වෙච්ච හැටි, 89 කාලේ ඇතිවෙච්ච භීෂණයත් එක්ක ඒගොල්ලන්ගේ අධ්‍යාපනය, විශ්වවිද්‍යාල ජීවිතය අවුරුදු ගණන් දීර්ඝව ඇදිච්ච හැටි මේ පොතෙන් ලස්සනට විස්තර කරනවා. ඉතින් මේක කතා කරනවා කියලා තියෙනවා ඇගේ ලිපිනය තියෙන්නේ දෙමටගොඩ කොළඹ 9 කියලා. ළමයි සඳහන් වෙනවා කියලා කියන්නේ. ඉතින් ඇය අපට කියනවා අයව මුඩුක්කුවකට හරි වත්තකට හරි ඕනම තැනක ස්ථානගත කරන්න කියලා අපට යෝජනා කරනවා. ඉතින් ඒකයි මම කිව්වේ මේක හරිම අව්‍යාජව ලියපු ලියවිල්ලක්, හරිම අවංකව ලියපු ලියවිල්ලක් කියලා. මේ පොත කියවුවාම අපිට මීට වසර 40කට කලින් තිබුණු කොළඹ කොහොමද කියලා දැනගන්න පුළුවන්. ඒ මිනිස්සුන්ගේ ජීවිතය අද වෙනකොට කොච්චර විපර්යාසයන් වලට ලක් වෙලා තියෙනවද? විවිධ දේශපාලන බල අරගලයන් හමුවේ, විවිධ ආණ්ඩු මාර්වීම් හමුවේ, ඔවුන්ගේ විවිධ තීරණ හමුවේ ඒගොල්ලන්ගේ ජීවිතය හොඳ අතටත් නරක අතටත් වෙනස් වෙච්ච හැටි අඳුනගන්න පුළුවන් මේ පොත කියවුවහම. ඒ වගේම මේ පොත් දෙකේදී කතා කරනවා ඒ කොළඹ ජීවිතේට 30 වසරක යුද්ධයේ බෝම්බ වලින් ඇතිවෙච්ච බලපෑමේ භීතියත් එක්ක මිනිස්සු බයෙන් මිරිකිලා වතු වල ගෙවල් අස්සේ ජීවත් වෙච්ච හැටි, 88 89 අවට සිටිය මිනිස්සු මැරලා වැටිච්ච හැටි, ඒ වගේම 83 කොළු ජූලියට මුහුණ දුන්න හැටි, ඊට පස්සේ 77 ජේ.ආර්.ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක මැද පෙරදිගට කාන්තාවන් යන්නේක වැඩි වෙච්ච හැටි සහ ආරම්භ වෙච්ච හැටි සහ ඒ නිසාම ඇතිවෙච්ච අලුත්ම ගැටලු වලට මිනිස්සු මුහුණ දීපු හැටි, ඒ වගේම පාතාලය වතු ආශ්‍රිතව ක්‍රියාත්මක වෙච්ච හැටි, ඒ වෙලාවේ සිදුවෙච්ච බලපෑම, ඊට පස්සේ අලුත්ම ප්‍රශ්නයක් විදිහට මත්කුඩු භාවිතා කරන්නන්ගේ වැඩිවීම, මේ වගේ විවිධාකාර සමාජ ප්‍රශ්න සමාජ විද්‍යාත්මකව වතු ආශ්‍රිතව සිදුවෙච්ච හැටි විග්‍රහ කරලා තියෙනවා. ඒක එයාට දැනෙන හැටි එයාගේ දෘෂ්ටි කෝණයෙන් සඳහන් කරලා තියෙනවා. ඒක තැනක තියෙනවා මේ ඉන්දිරා ගාන්ධි මැරුණාම යව මේ යව පුච්චන්න මේ පාවිච්චි කරේ සඳුන් දර කියලා. ඉතින් මේගොල්ලන් එක ටීවී එකේ බල බල ඉන්නකොට ඒගොල්ලන්ටත් ඒ චිතකයේ
දැල්වෙනකොට මේ සඳුන් සුවඳ දැනෙනලු. ඉතින් ඒකත් එක්ක විවිධ ගන්ධ සුවඳ මුසු වෙච්ච කොළඹ කතාව තමයි මේක තියෙන්නේ. ඔයාලට ආරාධනා කරනවා කියවන්න කියලා. මේකේ මේ පොත් දෙකයි එකක් ගිය අවුරුද්දේ ආවා. ඊට පස්සේ කොහමරි 2023 එකක් තියෙනවා 24 තව එකක් තියෙනවා. අලුත් එක මේ පාර තිබ්බා මම ඒක තාම කියුවේ නැහැ. මම මේ පොත් දෙක ගැන තමයි කතා කරේ. මම එකත් ඔයාලට වෙනනම් මේක තමයි අලුත් පොත. ආච්චිලා මිනිබිරිලා සහ තවත් ගැහැණු. එකත් මේකෙම දිගුවක් විදිහට තමයි යනවා කියලා කියන්නේ. බලමු මම තාම කියුවේ නැහැ. දෙකලා ඉතින් එනම් තවත් ලස්සන පොතක් එක්ක හම්බ වෙනකම් ගිහින් එන්නම්.